අම්මට මේ ඇල්ල යාළුවෝ. ඇත්තටම හරිම සෝචනීය. ඉතින් අතරම 109. අනේ ආ. යාළුවෝ රැවුල කපන්න හැකි තරගෙට අල්ලපු ගෙදරටත් එක අරගෙන රේඩර් එක රුපියල් 37යි. මුළු බූටිනේ. ඔව්. හරි වෘතා. හෙළ මගේ රත්තරන් යාළුවනේ. අද අපි යන්නේ එක ඕනේ නෑනේ. ගිහිල්ලා බලමු. යප්පා. මේ අසරණ මනුස්සයා. දැන් ඇත්තටම පවවලු. අම්මට. අනේ ඇල්ල යාළුවෝ. ඇත්තටම හරිම සෝචනීය. කතා කරන්න මං ගෙඩි කඩේ කියන්නේ. අනේ මන් දන්නේ නැහැ. අල්ලගෙන යන්න කොල්ලෝ. ඔය දින දිලාගේ මල් ටික දෙන. සත්‍යේ. මොකද වෙන්නේ කියලා පනකොට කියන්නේ කියලා. පනකොට හාසලා හැදිලා තියෙන්නේ මේ. අපේ වහලා වටේ. නෑ නෑ ඇත්ත කියනවා. කාවලු හරිද? හා? රාජ්‍ය මන් දන්නේ රාජ්‍යෝගේ නම නේ. හා. ඒගොල්ලෝ නැවතිලා මෙතන මොකක් ආන්සි ඉඳ හරිය. ඊට පස්සේ මේ කොට පර තියෙන්නේ. කොට පර ගෙඩි. අත් ඒවා මේ ඔතන තියලා ඊට පස්සේ ආයි අරන් යන්න බලනකොට ඒ බෙහෙත් වලට ගන්නවා. අරන් යන්න බලද්දී පැලවෙලාලු. ඊට පස්සේ කොළු මේ ගොඩ පරණේ කරකොට ඉවුවා. අන්න ඒක මම දැන් හදා. මේ තියෙන සෙව්වන් දිවයිනියන්ගේ ඉස්කෝලේ. ඔව් සෙව්වන් දිවයිනියන්ගේ ඉස්කෝලේ. අනේ යාළුවෝ එමතිය ටවුන් එකේ ඉන්නේ දැන්. අදන ගාන ටික දැන් ඉන්නේ අකුරැස්ස ටවුන් එකේ. යාළුවෝ කිලෝමීටර් 35ක් විතර ඉන්නේ. මේ වගේ දුර ගමනක් යනකොට අපේ ශරීරය එක කොටසක් දැනෙන්නේ නැතු යනවා. යාළුවෝ මේ යකා ගමේ කියලා කොයි එක යනවද මම පස්ට කැලාවක යන්නේ. එන්න කැලාවක් එනවා මේක. අනේ යාළුවෝ කිලෝමීටර් 35ක් ගෙවාගෙන ආවා. අම්මට සිරි කයයි. අර කමෙන්ට් එකක් දාලා කිව්වා කට්ටිය ගිහිල්ලා බලන්න කියලා. යාළුවෝ ඉතින් වීඩියෝ කරන්න දේවිත් දන්නේ වංගෙඩි කඩේ වගේ බෑගියක් ඉදන්න. යම අම්මට සිරි. අම්මට සිරි හැමදේම කියලා දාන්න. අම්මට සිරි. දැන් යාළුවේ අම්මට සිරි එකේ. කාඩ් එකක් ඉන්දියාටයි. හරිනේ. ඒ වි සූන. මොකද්ද? අර ගන්න එක. සබම් බෝල එකනේ. ඒ කීයද බලන්න. 89. ඒකම මට වීඩියෝ වලට ගන්න නැහැ. අම්මට සිරි එකෙන් බබල් මොනේ? බබල් ගම් එකක් ගත්තා. බබල් ගම් නෙමෙයි ගන්. ඕක සාමාන්‍යදිය මෝඩියෙක් අපේ ගෙදර දෙපේ ඔබ දාගනි තරිදු කියලා නම මෝඩ තරිදු ඒ කීයද මචං ඒ ටූපික් මම ඒක දැන් කී මම ගහන්නේ වැඩගෙන මේ එක්ස්කියුස් මේක 198යිද සුවරද නැගි මේකත් ගන්න ඇත්තටම ලාභයි යාළුවේ ටූපික් ඔව් 198 ගන්න මේ යාළුවේ රැවුල කපන්න හැකි තරගෙට අල්ලපු ගෙදරටත් එක අරගෙන රේඩර් එක රුපියල් 37යි. මේ ඇලන්කී සෙට් එක එකපාරක් පාවිච්චි කරලා විසික් කරලා පාඩන රුපියල් 237යි. ඉතින් අතරම 109. අනේ ආ. ඒක තියෙනවා. ඒක මොකද මේ? මොකද මේ වෙන්නේ? බ්ලූ ගන්න. ගිනි පිටි පැක් එක 165යි. මේක හොඳයි මේක. අර බ්ලූ ගන්න එක නෙමෙයි. ඔව්. 300. 300. මොනවද හදන්න හැනේ? බයි නේ. ඒකක් ගන්න මොකද කියන්නේ මේ කටර එක කටර එක හෙලෝ මේ ඊක මරුණා රුපියල් 90ට පෑනත් මේ මොකද්ද මේ නෑ ගන්න හොත්තල මේ ගනින්න රුපියල් 79 මේ කාකඩු සෙට් එක තියෙන 115යි මේ ප්‍රශ්නයක් තියෙන යාළුවේ මුළු කඩේම පෙන්නන්න බෑ
මේක අතර 95යි. 99. 99 නේ. මේක කරන්නේ. සුදු මේ මේ පොඩි වතුරක් ගන්න. මේ යාළුවෝ ඔයගොල්ලන්ට බස් එකේ ගිහලා බඩු ගත්තා ලාභයක් තියෙනවා. සුදු. ඇත්තටම. මේ මං කරන එක රුපියල් 12යි. ඉස්කෝලේ යන ළමයින්ට උනත් කොච්චර වටිනවද? 270. කාකඩ පෙට්ටියෙන් 279 ස්කූල් බඩු ගොඩක් තියෙනවා මෙතන. එතරම් පට් ලාභයි. පට් අඩුයි. ස්කූල් බඩු ඔක්කොම වගේ තියෙනවා. ඔයගොල්ලන්ට බත් එක ඇවිල්ලා අරගෙන ගියත් බඩු ලාභයි. වතුර බෝතලේ යාළුවනේ 795යි. පෙන්නවනේ නේද? වතුර බෝතලේ පෙන්න මට ක්වොලිටි එක තියෙනවා. මේ වතුර බෝතලේ 1195 පට්ට ලස්සන හැබැයි. මාරම ලස්සනයි. අඩු වල ගානත් අඩුයි ක්වොලිටියත් හොඳයි. ඒ වගේ හිමාලයයේ අර පියුරිෆයින් නීන් ෆේස් වොෂ් එක දිනවා 389යි. සීරම් එක දිනවා 695යි. අපි මේ සෙව් අන්තිමයින් දැන් බෑග් පෙන්නම මේ බෑග් එක රුපියල් 42. බෑග් නෙමෙයි පර්ස් නේ. ඔව් මේක අර මේකප් බඩු එහෙම දාන්නේ. මොනවයි? ඩීස් එක. ඒකත් වෙන්නේ එකී. 29. ළමයි මේ විභාග ලියන්න යනකොට ඕවා අර එහම යවෙන. මේ පෑන් බෙඩ්ඩියක් දිනවා රුපියල් 800. චූටි එක. මෙන්න යාළුවෝ වෝල් සේල් මිල වගේ. වයරින් ටේප් 10ක් 490යි. පාඩුවක් නැහැ. පාඩුවක් නැහැ සුපිරියට පුතියනවා. අඩු උදේ 6 ගියාට සතක් නේ. පාඩුවක් නැහැ නේ. අර 2000 මේ කඩේට ආවට පස්සේ නිකන් අර 2017 කඩයක් ඇතුළට ගියා වගේ. ඒක අපිට දෙන්නේ 299. ලාභයි. යාළුවෝ මේ මොකද්ද කියලා දන්නවනම් කමෙන්ට් එකක් දාන්න. ඒ වතුර බෝතලේ 298යි. ඇත්තටම ලාභයි දී. ඔයගොල්ලෝ ඇවිල්ලාම තමයි බලන්න ඕන. මේ කඩේ අයිතිකාර මාත්‍යත් හරි හොඳයි. වීඩියෝ කරන්න දැව්වා. එයා සපෝට් එක දුන්නා ඉතින්. කිසි ප්‍රශ්නයක් නැහැ. අත දෙන්නේ. පිටකොඩුවේ 500ට තියෙන මේ 495 තියෙන වොච් එක. මේ ලයිට් එක උපත් වෙනවා පට්ට ගතියක තියෙනවා. ලයින් එකටම කික් ඔෆ් කරගෙන ඉන්න විඳලාදී. කමන්නේ සවුන්ඩ් එක හදලා ගන්න නැහැ. ඔව් දැන් යන්න ඕනේ අර ගොල්ලෝ අර රොසු බල බල. එයාළුවේ ගෙදර ගිහිල්ලා වතුර වල විද ගන්න උනා මෙන්න මේක දීලා. මේ දුවකෝ 1000. ගිහින් බලමු උඩට. කො අපේ නංගි එන්න යාළුවනේ අර බිත්තියට හයිගෙන පෑන් තියෙනවා මම දන්නේ නැහැ ඔයගොල්ලෝ කියන්නේ ඉතින් මේක ලාභද කියලා මොකද මම මේකේ ප්‍රයිස් එක ගැන ඇත්තට දැනුවත් වීමක් නැහැ සීට් වලට බඩු ගන්න කට්ටිය මේ ඇවිල්ලා බඩු ගන්න ලාභ ආර පෝටබල් බ්ලෙන්ඩර් එක ගන්න මම මේක හොඳ ඔම්ලට් හදන්න ඕට්ස් දාලා කීයද බලන්න මේ යාළුවේ මේ අර නිකන් කාබන් ෆයිබර් වගේ ක්ලෝත් එක 298 සයිස් එක නම් කොහමද කියලා කියන්න බෑ ඉතින් මම හිතන්නේ ලාභයි කියලා ඔව් අපිත් නේද මොනවද කියන්න එපා මම මේ දාලා තියෙන මේකට කාබන් ෆයිබර් ක්ලෝත් එක කියන්නේ නැතුව ඇති මට වරදිනවත් ඇති තියෙන තනිකර අර ගේ කුසිය දොන බඩු හැමදේම වාහන උදන ඒවා තියෙනවා ග්ලව්ස් තියෙනවා ගෑස් කුකර් තියෙනවා පෑන් තියෙනවා වලන් සෙට් තියෙනවා වලන් හොදන්න ඕන ඒවා තියෙනවා පළවෙනි තට්ටුවේ තනිකර ස්කූල් අයිටම් ඔක්කොම ටික තියෙනවා දෙවෙනි තට්ටුවේ තනිකර තියෙන ගෙදරට අවශ්‍ය වෙන බඩු උණු වතුර බෝතල් නැති දෙයක් නැහැ මුළු ගෙදරටම එක තැනකින් අරන් යන්න හැකියි මේ කාපිස් 395යි ක්වොලිටි මොන කරන්නද පිටත
ඕගලට මේ ගෙදර නොනට හොර සල්ලි හංගන්න ඕන මේ පෙට්ටකම කරයන්න 595 පොඩි එක මාසෙට ලක්ෂයක් වගේ තියෙන මේකේ හංගත හැකි ලක්ෂ 5ක් වගේ නම් මේක පුළුවන් පොප්කෝර්න් මැෂින් එකක් තියෙනවා 2995 මේ තියෙන බඩ ගෙදර ආදල්ලේ දාන්නේ පොප්කෝර්න් මැෂින් එක අන්න හරි කඩේ විදුලි උපකරණ ගෑස් ලිප් වලට අවුරුද්දක වගකීමක් තියෙනවා කියලා ගහලා තියෙනවා. ප්ලාස්ටික් ඇලුමිනියම්. අර බස්තම කරන් තියාගත්ත පාඩු නෑ මම මේක තව අවුරුදු 5ක විතර 5000ක් 6000ක් විතර. මම දෙකට කපලා ඒකත් දෙකට කැපුවා කොහොමද මේක වාඩි. රාබ් කපේ තියෙනවා 49. කියුට් ඉතින් ඕක කොටන්න බෑ නේ ඔය. කැඩෙයිනේ නෑ අයියේ මොනේ මේ ප්ලාස්ටික්ද? කොහොමද දන්නවද නැගේ? අනේ මෙන්න කියුට් මාළු ඔය මැරිච්ච මාළු වල නෑ. ඔයගොල්ලෝ යාළුවෝ සිගරට් එකක් බොන්න විතර සල්ලිලෙන් ගෙදරට බේසමක් කරන් යන්න. අනුබ ගානකින් නාන්නවත් පුළුවන් එකේ. තේරුණානේ? අතර යාළුවේ බොරු කියන්න ඕනේ පට්ටලාභයි බඩු. ඔය ගානදී ඒකේ පෑන් 50ක් තියෙනවා. 800යි. මම නම් දන්නේ නැහැ ඔයගොල්ලෝ හිතලා බලන්න ලාභද කියලා. ඒ ජෙල් පෑන්න ඔව්. 497. පොඩි කාලෙත් තිබ්බ මේ වගේ. අපේ තාත්තා කොළඹින් ගෙනල්ලා. යාළුවෝ මේ පැන්සල් තමයි සුපිරිම. පැන්සල් පැක් එක තියෙනවා පැන්සල් මේකේ 12ක් තියෙනවා. 160 තමයි. ආඩු ගන්න. සෙප් තියෙනවා ටාටා YouTube තියෙනවා නැත්තනේ. ඔව් මේ YouTube තියෙනවා මේ මුළු බූටිනේ. ඔව් හරි වෘතා කඩේටම මුළු කඩේම සුවඳ මේ හඳුන්කුර කලෙක්ෂන් එක 150යි 80යි 114යි යාළුවෝ මේ අඩු පිටිය 695 මේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මම මේ වගේ බඩු ගන්න මීට කලින් කඩේකට ගිහිල්ලා නැහැ ඒකින්ද මට ලාභය කියලා තේරෙන්නවත් දන්නේ නැහැ ඔයගොල්ලෝ දන්නවනම් කියන්නේ ඉතින් ලාභ නම් ලාභයි නැත්නම් නැහැ මේක රැවෝ කියලා එකක් තියෙනවා ඉස්සත් දෙනවද යාළුවේ මම එකපාර ඇහුවේ වීඩියෝ කරලා කියලා හා කිව්වා මේකේ බොස් නා ඔයගොල්ලොත් එන්න එහෙනම් ජය වේවා යාළුවෝ හැමෝටම කීගෙන් නම් බයි